හේලෝ ගයිස් ඔයගොල්ලෝ මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට ගෙනලා තියෙන්නේ ආතල් එකේ Free Fire ගහමු සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. අපි ඉතින් හැමදාම කරේ ආතල් එක ගහන එකනේ. ඉතින් දැනුත් ගන්න ආතල් එක ගහන එක තමයි. ඉතින් අපි යම් මැච් එකට. හරි දැන් මම මේ බහින්න තැනක් වන්නේ. තම බහින්න දැන් සෙට් උන්නේ නැහැ. මම මේ මැප් එක ගැන එච්චර දන්නේ නැහැ. හැබැයි ප්ලේයින් නම් හොඳ හින්දා ටිකක් ගේම් එකක් ගහ ගන්නවා. බලමුකෝ. හරි බැස්ස. මොකක්ද අර තඩි රවුමක් වගේ තැනකට තමයි බහින්නේ. මට මේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තිබ්බ යාළුවෙකුත් හම්බුණා. ඉතින් උත් එක්ක ගහනවා මම ස්කොට් තමයි ගහන්න කැමති. කමන්න ඩුවෝ දාලා ගමු. හරි රවුම අස්සෙන් ගමු ඇතුළට. බාන්න ඉතින් ලෑන්ඩ් කරන තැන් එහෙම. හරි පැරසල් එකක් හම්බුණා. කිල්ලක් දාගන්න බලමු. අයි බලමු ඩවුන් කරගන්න ඉස්සරක් හදුනා තව ඉන්නවනේ දෙකට ගන්න සුපී තව ඩ්‍රෝන් එකක් දාලා එනවා කිල්ල කරු කරා අයියෝ උඩ කවුරු ඉන්නවා වගේ ඉතිපොටි එක තමයි ඇස්සේ ඕන්නේ මම පොඩ්ඩක් පැරපල් ගන්නත් කැමතියි කමන්නේ කැමතිම ස්නයිපර් ගන්න. ඒක ඒ අනුව තමයි ප්‍රැක්ටිස් ස්කිල් එක මතන් ආවෙ තින්නේ. ඔය කලින් වීඩියෝ එක බැලුවා නම් තේරෙයි ඒක. අපි ටීම් මේරුත් තමයි පැත්තට. දැන් ටීම් මේට් එක කිල් කරා යනවා කියන්නේ. ඌ කිල් කරා. ඒ අපිත් දැන් මේ පැත්තට ෂේප් එකේ. හරි යෝම. ලෙවල් 3 බෑග් එකක් කමුණේ ඇස්සේ ෂොටියකුත් තිබ්බනේ ගන්න ඕනේ අය දෙන්න මෙන් එලිට ගියාත් හරි වගේ හිතනවා කවන්න ෂොප් එකකුත් තියෙනවා තව සල්ලි නෑනේ අර වගේ චිප් එකක් ගන්න එතන පාතත් හැබැයි සල්ලි තිබ්බනේ මේකක් කම්මුණා ඔක හැබැයි පට්ට වටිනවා ඈ ස්නයිපර් ගහන එකකට නම් පට්ට වටිනවා තව සල්ලි තව ඕනේ 700ක් විතර ඕනේ. ඒ ටික හොයාගත්තා නම් මැච් එක මගේ ඇති වගේ තමයි ඉතින්. ගයිස් කියන්න බැරුණා ඔයා තාමත් මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරලා නැත්නම් අනිවාර්යෙන් ලයික් කරන්න. වීඩියෝ එක කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ කාටද වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. පොඩි බක්ස් වෙනවා ගණන් ගන්න එපා කවන්න කිල් දෙකක් දාගත්තා. ගැම්මට කිසි ගැම්මක් නැහැ හැබැයි කවන්නේ. ගමු. ඉන්න එනිමිස්ලා 36ක් බලමුකෝ টොප් 10 එකක් ගන්න බලමු. පුළුවන් වුණා මැච් එක ගහනවා. කමන්නේ টොප් 10 එකක් ගහුවොත් විතර දුකක් නැහැ. ඒක රෑන්ක් එක වැඩි වෙනවනේ. මේ BR රෑන්ක් එක ගහන්නේ ලේසිනේ. හරි තව 400ක් තිබ්බනම් බඩු හරි. නෑනේ ඉතින් අපේ ටීම් මේට අර කොයින් පොයින්ට් වලට ගිහිල්ලා ඒවා ටික එකතු කරලා දෙන්නේ නේ. අරගේ කරබයින්න ඕනේ. කමන්නේ. දැකත්තක් හම්බුණා දැකත්ති ඕනේ. චිප් එකක් හම්බුණා. ඕනේ චිප් දාලා ගන්න නෑනේ. අන්න තියෙනවා කොයින් පොයින්ට් එකක්. යමු එකට යමු. තව ඒ වගේ එකක් හොයාගත්තා නම් හරියයි. මැප් එක ගන්න මම මෙලොරෙත් දන්නේ නැහැ හැබැයි. මන් දුවන වෙලෙ මන් දන්නෙත් නැහැ. අනේ මන්ද. කමන්නේ. අන්න දින සල්ලි තියෙන දා. යමු. හරි. ආය අර නොක්කුනොත් කියලා නොක්කුනොන්නේ මරු මැරුණොත් කියලා ඌ සීල් කරන්නවත් ඕනේ නැහැ. සල්ලි මං යනවා ෂොප් එක ලක්කනකට. Head to the vending machine. දාන්න මේ ගල් තියෙද්දි මුහුද වැදින්න යන්න ඕනේ. මම මේ පැත්තේ ෂොප් එකක් තියෙනවා. බලමු පොඩ්ඩක් එහෙදා. නෑ කවුරුත් නෑ. සෝන් නැට්ටියට ළඟ වෙනවා. අපි සෝන් එක ඇතුලේ ඉන්නේ. අන්තා සල්ලි මියුව එකක් තියෙනවා. අද කියන්නේ කොයින් පොයින්ට් එකක්. හරි යමු
ෂොප් එක තමයි චුට්ටේ තියෙන ෂොප් එකට. එතනට මොකද්ද? ඩ්‍රොප් එකක් උඩටනවා. ඩ්‍රොප් එකෙන් ඕනේ. මේ මෙතන පොඩ්ඩක් බය හිතෙනවා ඈ. ඒක පොඩ්ඩක් ලොකුවට ඕපන් ඒරියා එකක් තියෙනවා වගේ. බලමුකෝ. පියන් කිව්වා වගේ තියෙනවා තමයි ඕපන් ඒරියා එක. වැදුනොත් එහෙම කුඩු වෙනවා. ලෑන්ඩ් මයින් එකක් හම්බුණා. තව රුපියල් 200ක් නෙවෙයි කොයින් 200ක්. දැන් අර මන්නතු හීල් කරුවා Go ගියායි. for the arsenal. බඩු ගත්තා. දැන් යන්න ඕනේ. ඒ ට්‍රක් එකක් ගාවට. ඔය ඇස්සේ වාහනයක් කරන් දාගන්නවා. මන්න වාහන පදින කැමතිව නැහැ. පොඩ්ඩක් හරි කැමති කාර් එකට බයික් එකට තමයි. Hitless අය අරක mission මොකද යාර accepted. තඩි කන්ටේනර් එකක් වගේ තියෙන්නේ. කන්ටේනර් නෙවෙයි තා ට්‍රක් එකක තියෙන්නේ. මොන්ටර් ට්‍රක් එක. මෙන්න මේක තමයි මම හොයන වීඩියෝ මෙච්චර. හරි. මේක පාර AWM එකක් හම්බුණා. හයි ෂොටි තමයි ඊළඟට හොයාගන්න තියෙන්නේ. yes හයි ෂොටියක් තියෙනවා. ඒ දැන් ඊතුරු මැච් එක මගේ තියෙන්නේ. අතනින් අර බුලට් ටිකක් ගත්තා. අර කලින් අර අපි කලින් ඉස්සෙල්ලාම බැසදෙන බලමු දැන්. අරු ගහ ගන්නවා ඒ ඇස්සේ. 162 ඩැමේජ් ඒ උට වදින්නේ. බලමු ආ හීල් උනත් ගහන්න කියලා. බලන්න ඉතින් අපේ එකත් එක්ක. දැන් මන් දන්නවා ඔය ස්කෝඩ් එකේ උඩ ගහනවා. හරි. ඔන්න වන්න දැන් බෙඩ් වගේ මං ගිහිල්ලා ගහන හැටියි. මම ගියාට කනිද්ද දන්නේ නැහැ. කන්නේ. මගේ හැකියාව නුනු කන්නේ මම. සහයෝගයෙන් සමුදානෙන් ගහනවා. දැන් 3 දෙනයි. තව ඉන්නේ 18 දෙනයි. කිල් 3යි තව 18. 18කුත් නැහැ 19ක් ඉන්නවා. ටාගට් එක බලමු. ටාගට් එක උඩ තියෙන්නේ. ටාගට් එක අනේ ඌ අනිත් පැත්තේ ඉන්න ගහලා ගත්තා. ඒක දැන් උගෙන් කනවා මන් දන්නවා. අඩිය මං හිතුවේ නෑ හෙඩ්ෂොට් එකයි කියලා. කමන්නේ වැඩ වගේ. ආන්නකො මූ පිස්ස වගේ ටාගට් එකේ ලූට් එක ගන්න දුවනවා. බූරුවේ. ඒක තව පොඩ්ඩේ මාත්තන සෝන් එකගෙන හින්දා. කමන්නේ. Loot here. ඊට පොඩ්ඩක් ලූට් ටිකේ දාන තියා. ට ගන්න දැන් නෑ ඌ ගන්න නැත්තම්. ඌ සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්නේ. මේකත් පොඩ්ඩක් ලූට් කරන් යන්න බලන්න. ඒ EWM බුලට් එක. අම්මට සිරි. අර තාජොට්ටේ උඹට ගහනවා ඈ. Help me. අඩේ යස්සේ අපේ කනොත් වෙලා. Dominating. මම අපි වාහනේ අරන් යමු බලන්න. ඔන්න බලන්න මගේ ඩ්‍රයිවිං එක තියාවක් පටසිරියක් වුණා. Help me. පයින් තමයි යන්න වෙන්නේ. මම ඉස්සරහට ගහලා ඉන්න බෑ. තමන් ජීවිතේ හිතුවේ නෑ අර කලින් එකත් හෙඩ්ෂොට් ගියේ මේකත් හෙඩ්ෂොට් ගියේ. එකක්වත් මම හිතලා ගහපේව නෙමෙයි. කලාතුරින් නෙමෙයි. ඒක මම හිතන්නේ නැතුව මගේ වාසනාව වෙන්නේ. ආනොත් ළඟට මෙද්දි මූන් ගන්න. කවන්න ෂොප් එක ඉස්සරහට තියෙන්නේ. මම ලූට් බොක්ස් එක කරන යනවා කොස්සක් දාගෙන. නෑ මගේ ලෑන්ඩ් මයින් ටික ඉතුරු වෙන්නේ. කොහෙන් හරි දාගෙන ගියා නම් හරි. යස් ඉස්සරහ ගන්න හරි අපේ ටීම් මැට් එක හිල් කරා. අපි යන් ඉස්සරහට යමු. නත් සල්ලි දිනවා කමන්නේ අම්මා සිරිසුපිරි. යස් සෝන් එකත් දරුණු මේක නේනවා. මට සෝන් එකේ මෙතන මැරෙන්න පුළුවන්. Rampage. හරි අපි යන් හරි වාහනේ කවර් එකක් ගත්තා නම් හරි. හරි. මට මොකද UVS එක්කුත් කරනවා. සරුට 150 ඩැමේජ් කරාදී. අරුට ට්‍රයි එකක් දාලවනු. එතන එනිමිස්ලා 4 දෙනෙක් විතර ඉන්නවා. කික්කත් මට හිතා ගන්න බැරි වුණා. ඒ ගායිස් ආයේ අපේ ගානල්ලා. Head there. ආයේ මං එන්නේ ෂොප් එකේ අර පැත්තේ මූ
ආයේ හීල් කරන්න. Enemy here. යන්කෝ දැන් ඉතින් තව ඉන්නේ එතකොට 6 දෙනයි. කමන්නේ. අර දැන් ඉතින් බොරට සතුටු වෙනවා. අබූරුවෙක් වුණා. බයිනවා. වීඩියෝ එක තිබ්බ නැත්නම් උඩ බයිනවා. ෂුවර් බයිනවා. Help me. බොරට දානවා help me කියලා. තන කවුරු හරි ඉන්නා වගේ. මේ බලන්න ඕනේ. ඔය මරුන් නැත්නම් අපි අසාගේ අතරින් ඉඳන් පාදේ ඉඳන් ගහනවා අරුන්ට එකට. කන්න දැන් මෝ හීල් පරද්දන් උඩේ ගාව ඩවුන් කරන්න බලමු. Help me. එදී අය ආවව්. අනේ මම පණ දුන්න නැත්නම් වෙන්නේ. දැන් ඌව තුන් සැරයකට වැඩ කරා හීල්. අනේ දෙතන උඩින් ඉන්නවා කියලා. බලමුකෝ. රැන්න. 150 damage. හරි ඌ දැන් ඉන්නවනේ කොයි වෙලාවෙ හරි මොකද සෝන් එකක් තින්නේ අපේ පැත්තට. වාසි පැත්තට එන්නේ. අඩේ ඌරුව වගේ ආලා ඈ. මට දෙවියන්ගේ හෙඩ්ෂොට් එක. බෝ. Killing spree. කවන්නට කාසි 240 යමු. ඊළඟ අය උඩට යන්න නැත්නම් සෝන් එකනවා. මං හින්දා අපේ ටීම්මේට් අස හොඳ උට ලූට් කරගන්න ලූට් බොක්ස් එකක් නැතුව ඉන්නේ. දැන් අර උගේ කිල් බොක්ස් එක ලූට් කරගත්තා කියලා. හරි ඒකනොත් මම හම්බුණා EWM බුලට් ටික. සුපිරි. හැබැයි මේ ඉතර මේ EWM බුලට් ගත්තට වැඩකුත් නැහැ ගයිස් එව්වා. කවන්න ඉතින් අපි ඊකට පොඩ්ඩක් මුවා වෙලා යමු. තව එක්කෙනා ඉන්නේ. ඊයස්සේ ARM ටිකක් අයින් කරලා. ඔයින් ARM වලින් ගහන්න තරම් මට රයිෆල් එහෙම නැහැනේ. දැන් කියන් ඉන්නේවා ස්නයිපර් එක රයිෆල් එකක් කියාගෙන. ඒක 150 ඩැමේජ් කරා. මම හිතනවා අපරාධ ස්කිල් එක. ගයිලගේ අපරාධ. ඔය ගුණා නම් ගන්න. අරුට දෙමුනේ කිල් එක. අරුට දෙමු කිල් එක. උදාගත්ත කිල් එක. එහෙනම් ගායිස් අපි යනවා අනිවාර්යෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. බයි.